40 Days with Jesus. ජීවිතේ කුණාටුමැද වුවද නොපෙනෙන දෙවියන්ගේ පෙනෙන වචනය කෙරේ තබන විශ්වාසය අපෝ මරණයෙන් ජීවිතය කරා ගෙන යන එකම පාලමයි. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අප කියූ මේ තේ වචනය තුළින් අපට මුණ ගැසෙන්නේ තමන්ගේ දරුවා මරණාසන්නව සිටියදී අසරණ වූ පියෙක්. ඔහු බලය ධනය සියල්ල තිබුණත් කිසිවකින් තම දරුවගේ ජීවිතේ බේරගන්න ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. අද සමාජයේ අපත් බොහෝ විට මෙවැනි අසරණ තැන්වලට ඇද වැටෙනවා. අපිට ප්‍රශ්නයක් ආවම අපි දුවන්නේ කොහෙටද? අපි විසඳුම් සොයන්නේ කාගෙන්ද? මේ පියා ජේසුස් වහන්සේ සොයාගෙන සැතපුම් ගණනක් පයින් ඇවිදගෙන ඉන්නේ එකම එක බලාපොරොත්තුවක් ඇතිවයි. ඔහු ජේසුස් වහන්සේගේ නිල්ලා සිටින්නේ තම නිවසට වැඩම කර දරුවා සුව කරන ලෙසයි. නමුත් ජේසුස් වහන්සේ කරන්නේ පුදුම දෙයක්. උන්වහන්සේ ඔහු සමග යන්නේ නැහැ. උන්වහන්සේ පවසන්නේ යන්න, ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ කියා පමණයි. මෙතනදී තමයි නියම ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙන්නේ. කිසිදු ලකුණක් නැතිව දරුවා සෝ බවට ඇසින් දකින සාක්ෂියක්වත් නැතිව එවියා ජේසුස් වහන්සේගේ වචනය පමණක් විශ්වාස කර ආපසු හැරී යනවා. අද අපේ ජීවිතවලටත් අවශ්‍ය වන්නේ මේ පන්නරයයි, මේ විශ්වාසයයි. අපට අවශ්‍ය දේ ඉටුවන තුරු නොසිට දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා ඉදිරියට යාමට අපට හැකිද? ඔහු ආපසු යන විට දැනගන්නට ලැබෙන්නේ ජේසුස් වහන්සේ ඒ වචනේ ප්‍රකාශ කළ මොහොතේම දරුවා සෝ වූ බවයි. අපට නොපෙනෙන තැනක වුවත් දෙවියන් වහන්සේගේ වචනේ අප වෙනුවෙන් ක්‍රියාත්මක වන බව මෙයින් පැහැදිලි වෙනවා. එබැවින් සහෝදර සහෝදරියනි, අපේ ප්‍රශ්න හමුවේ මිරිගු පස්සේ දුවන්නේ නැතිව උන්වහන්සේගේ ජීවමාන වචනේ කෙරෙහි විශ්වාසය තබමු. එවිට අපේ ජීවිතවලටත් අපේ පවුල්වලටත් ඒ උතුම් සුවය හා සාමය නිත්‍ය ඇතින්ම ලැබෙනු ඇත. ජේසු පිහිටයි.